උදේ නැගිටිනකොට මුළු පරිසරයම මීදුමෙන් වැහිලා. උදේ 5ට දවස පටන් ගත්ත මම මගේ වැඩ ටික කරන්න තමා ලෑස්ති වෙන්නේ. උදේම හස්බන්ඩ් වැඩට ගියා. මේ තියෙන්නේ උදේට කුරුල්ලන්ට දෙන කෑම ටික. කුරුල්ලන්ගේ කෑම ටික කලින් දවසේ රෑම මම ලෑස්ති කරලා තියෙනවා. දැන් මම මේ හදන්නේ මගේ දරුවන්ගේ කෑම ටික. දරුවෝ 3 දෙනාම ඉස්කෝලේ යන්න ලෑස්ති වුණා. චූටි පුතාවත් ඇහැරවගෙන මම දැන් මේ හදන්නේ දුවලා දෙන්නව දාන්න යන්න. ලොකු පුතා උදෙන්ම යනවා. දුවලා දෙන්නව දාද්දී මම 8:00ට වගේ තමා ගෙදරින් යන්නේ. දුවලා දෙන්නගේ ඉස්කෝලේ තියෙන පයින් යන දුරක වුණාට මට මෙයාලව චූටි පුතා නිසා වාහනේ ගිහින් දාන එක ලේසි. දැන් මම ගෙදර ආවා. ගෙදර ඇවිත් ඉක්මනින්ම චූටි පුතාගේ කෑම එක ලෑස්ති කරන්න ඕන. ඒ වගේම ගෙදර අනිත් වැඩ ටිකත් පටන් ගන්න ඕන. සුදු පුතත් එක්ක ටික වෙලාවක් ඉඳලා ගෙදර ඉක්මනින්ම අස් කරගන්නවා. ඊට පස්සේ තමා මම කෑම ටික හදන්න පටන් ගන්නෙ. මේ කෝලම් මල්ලත් එක්ක වැඩ ටික කරගන්න නම් අමාරුයි. ඒත් මම ඉක්මනින්ම එයාවත් එකතු කරගෙන මගේ වැඩ ටික කරගන්නවා. දුපුතාට අද මුංගට කිරට උයලා කේල් කොළ මැල්ලුම් හදලා බිත්තර තමයි කෑමට දුන්නේ. මේ තියෙන්නේ මගේ කෑම එක. මම කෑම කන වෙලාවට මේ වගේ ජූස් එකක් බොනවා. අද බොන්නේ ඇපල් ජූස් එකක්. මල් පපඩම් ටිකකුත් බැදගත්තා. මොකද අපේ බබාලා මල් පපඩම් කන්න ගොඩාක් ආසයි. දැන් මම සුදු පුතත් එක ටිකක් සෙල්ලම් කරලා දවල් 2:00 වෙනකොට දුවලා දෙන්නව එක් කරගෙන එන්න යනවා. දැන් අපි දෙන්න මේ පයින් යන ගමන් අදට ගිහින් එන්නම්.